Yes, Honorable Leader. විශේෂයෙන්ම මම හිතන්නේ රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුත් රටේ ජනතාවත් දැනගන්නට ඕන අප්‍රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කරලා දැන් ඔබතුමන්ලා යෝජනා කරනවා 53%කින් ඒක වැඩි කරන්න මැයි මාසේ. ඒක දන්නවද ඔබතුමන්ලා? දන්නේ නැතුව කතා කරන්නේ. 53%කින් විදුලි බිල වැඩි කරන්න යනවා මැයි මාසේ. ඒකෙන් උපයා ගන්නට හදන මුදල, ඒකට වැය වෙන මුදල ඇත්තටම පාරිභෝගිකයාගෙන් සූරා කන මුදල බිලියන 41.5යි. දැන් මේ බිලියන 41.5න් දල වශයෙන් අඩක් බිලියන 20.5ක් වැය කරන්නේ බාල ගල්ලඟුරු වංචාවේ අලාභය පුරව ගන්න, අලාභය මග හරව ගන්න. පැහැදිලිවම මම කියන්න කැමතියි. ගල්ලඟුරු නිසා ප්‍රමිතියෙන් යුක්තව ගල්ලඟුරු තිබුණා නම් මේ පාඩුව වෙන්නේ නැහැ. බාල ගල්ලඟුරු භාවිතය නිසා ගිගවොට් පැය 250ක් අහිමි වෙලා තිබෙනවා. අහිමි වුණු ගිගවොට් පැය 250ට ඩීසල් බලාගාර හරහා විදුලි බලය උත්පාදනය කරනකොට ඒ මදිපාඩුව පුරවන්නට බිලියන 20.5ක් යනවා. ඒ බිලියන 20.5 මැයි මාසේ 153කින් විදුලි බිල වැඩි කරලා ජනාධිපතිවරයා මොනවා කිව්වත්, ජනාධිපතිවරයා සැපයුම් කරුවගෙන් එහෙම නැත්නම් කොම්පැනිකාරයෝන්ගෙන් මේව අය කරනවායි කිව්වත් බාල ගල්ලඟුරු වංචාවේ පාඩුව ගෙවන්න වෙන්නේ මේ රටේ 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ට. ඇයි මේක රටට හෙළිදරව් කරන්නේ නැත්තේ? ඇයි මේ බරුව කරන්නේ? ඒ නිසා පැහැදිලිවම ඊයේ දවසෙත් මම කිව්වා, මොකද ජනාධිපතිවරයාට අමතක වුණා අපේ රටේ 61 ලක්ෂයක් පවුල් වලින් ලක්ෂ 25ක් ඉන්නවා ගෑස් පාරිභෝජනයේ නියැලෙන LPG. එයාට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ. මම ආරාධනා කරා ජනාධිපතිවරයාට අඩුම ගානේ අද දවසේ ඇවිල්ලා අර අමතක වුණු 25 ලක්ෂයක් ගෑස් පාරිභෝගිකයන්ට සහනය ලබා දෙන්න කියලා. මං හිතන්නේ ඒක අද සිද්ධ වෙලා තිබෙනවා කියලා. අපි කියනවා ජනාධිපතිවරයාට වහාම නිවැරදි කරන්න. මැයි මාසේ වැඩි කරන්නට යෙදෙන 53%ක විදුලි බිල වැඩි කිරීම වහා හකුලා ගන්න ගිගවොට් පැය 250ක් බාල ගල්ලඟුරු වංචාව තුල, භාවිතය තුල ඒ අහිමි වුණු ඒවා ඩීසල් වලින් සපුරා ගන්න ගිහිල්ලා ඒකකයකට රුපියල් 100 ගානේ වැය කරලා ඩීසල් ඒකකයකට ඒ වෙන පාඩුව කරුණා කරලා ඊයේ දවසේ කියපු ආකාරයට ඒ බාල ගල්ලඟුරු සැපයුම් කරුවන්ගෙන් සහ ඔහු කතා කරන කොම්පැනිකාරයෝ ගැන, ඒ වැරදි කරපු කොම්පැනිකාරයෝන්ගෙන් මේවා ලබා ගන්නයි කියන එක මං කියන්න කැමතියි. මේ රටේ 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයින් අනාථ කරන්න නැතුව. දැන් විශේෂයෙන්ම ගොවි ජනතාව නියෝජනය කරන බල ප්‍රදේශ ගණනාවක රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරු කතා කරා. මට කියන්නකෝ බලන්න මාස් කන්නේ වී ගිය මිල. තෙත සහිත වී 85ට 90ට ගියේ. ඊට පස්සේ 114ක තෙතමනේ තිබෙන වී 103ට ගියේ. රජය පොරොන්දු වුණ 120ක්. කෝ පොරොන්දු වුණ 120 මතක නැද්ද ඔබ? කුමුරු වලට බහැලා ගොයන් කකා කිව්වේ 150ක සහතික මිල මේ පාර්ලිමේන්තුවේ නීතිගත කරනවා කිව්වා. දැන් ගොයන් කාපු අයත් නැහැ, පුන්නක්කු බීපු කට්ටියත් නැහැ. දැන් පුන්නක්කු ටික අද රජය සපයනවා මේ රටේ අහිංසක ජනතාවට. දසලක්ෂ ගණන් ඡන්ද ලබා දුන්නේ ජනතාවට. ඒ වගේ තුන්වෙනි පන්තියේ සැලකිල්ලක් ලබා ගන්න නෙමෙයි. එක පැත්තකින් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයෝ අනාථ කරා. තවත් පැත්තකින් ගොවි, දීවර, කම්කරු, දුප්පත්
ස්වයං රැකියා, ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත, සේවා ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය මේ හැම ශේෂ්ත්‍රයක්ම අද බාල රාජ්‍ය පාලනයක් නිසා ගල්ලංගුරුත් බාලයි, රාජ්‍ය පාලනයත් බාලයි, ප්‍රමිතියෙන් තොරයි. ඒ නිසා අද මේ රටේ ජනතාව අසහනයට විපතට පත් වෙලා තිබෙනවා. දැන් අඩු ගානේ සති දෙකක සටන් විරාම කවුලුවක් තියනවලු. මම ප්‍රාර්ථනා කරන එක සති දෙකක් නෙවෙයි, ඒක යුද්ධෙන් තොරවම ක්‍රියාත්මක වේවා කියලා. හැබැයි මේ සති දෙකක සටන් විරාම කවුලුව තුල දෙයියන්ගේ නාමයට අපේ රටට අවශ්‍ය ඉන්ධන, පෝර, ගෑස්, වෛද්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් වල සැපයුම් දාම ටික ශක්තිමත් කරන්න කටයුතු කරන්න. දැන්වත් සිනාරියෝ ප්ලෑනින් කියන එකට විවිධ අවස්ථාවන් වලට උචිත ආකාරයට රාජ්‍ය සැලසුම් සකස් කිරීම, තමන්ගේ වහලුන් අතකොළුවන් ලවා සමාජ මාධ්‍ය හරහා විහිළුවට ලක් කරන්නේ නැතුව අඩුම ගානේ ක්‍රමෝපායික සැලසුම් මේ හදිසි අවස්ථාවන් කේන්ද්‍ර කරගෙන සකස් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. දැන් ඊයේ ඇවිල්ලා පොහොර වලට මෙච්චර සහන දෙනවයි කිව්වා. අද රටේ TSP MOP යූරියා තියෙනවද? ඇත්ත වශයෙන්ම දේශපාලඥයෝ සමහර නිලධාරීන් කියනවා නෑ කිසි ප්‍රශ්නයක් නෑ තියෙනවයි කියලා. හැබැයි ගමට ගියාම, ගොවි බිමට ගියාම ගොවියෝ කියනවා ඇත්ත වශයෙන්ම පොහොරවල බරපතල හිඟයක් තිබෙනවා කියන කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා, වහාම මේ සටන් විරාම ප්‍රකාශයට පත් කිරීමත් සමග අද තෙල් මිල අඩු වෙලා බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් 95ට බහලා මේ මොහොත වෙන විට, ඒ නිසා කරුණා කරලා වැඩි කරපු මිල, මැද පෙරදිග යුද්ධය කියලා වැඩි කරපු මිල දැන් මැද පෙරදිගේ තිබෙන, අපි ප්‍රාර්ථනා කරනවා මේ తాවකාලික සාමය ස්ථිරසාර සාමයක් වේවා කියලා. වහාම හෙට දවසේ හෝ අද මධ්‍යම රාත්‍රියේ හෝ ඒ මැද පෙරදිග යුද්ධයේ නාමෙන් වැඩි කරපු මිල අඩු කරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන අතරතුර මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති, දින 39ක් මරණින්ද ඉඳලා මහා ලොකු හීනයක් දැකලා හදිසියේ නැගිටලා ඇවිල්ලා ඊයේ දවසේ පොරොන්දු අට්ටෝරුවක් ක්‍රියාත්මක කරා. අදටත් දික්වා සුලිකුණාටුවෙන් විපතට පත් වුණු අයට පොරොන්දුණු සහන ටික ලබා දෙන්නට අපොහසත් වෙලා තිබෙනවා. ඒ වගේම මං කියන්න කැමති, අද සෞඛ්‍ය පද්ධතිය කඩන් වැටිලා මඩකලපුවේ ඔන්කොලොජි යුනිට් එකේ ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වෙලා ඒක හදාගන්න බෑ. දැන් මහලොකුවට විදුලි බලය ගැන කතා කරනවා. මං අහන්න කැමති විශේෂයෙන්ම මේ සභාවේ ඉන්න മന്ത്രിවරුන්ගෙන්, මේ රජරට ප්‍රදේශයේ ඒ අහිංසක අම්මා කෙනෙක්ගෙන් එයාට එවලා තියෙනවා 80000ක බිල. මෙච්චර කාල ඇවිල්ලා තියෙන්නේ 100යි 150යි. දැන් මාස 4ක් වෙනවා ලයිට් කපලා. නිලධාරීන් හම්බෙන්න මැදවච්චියට ගියාම, අනුරාධපුරයට ගියාම අවුරුද්දෙන් පස්සේ බලන්නම් කියනවා. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ මේ එක අවස්ථාවක් පමණයි මේ රටේ දසලක්ෂ ගණන් ජනතාව සිටිනවා හඬක් නොමැතිව තමන්ගේ දුක කියා ගන්න බැරුව. රටේ තියෙන ප්‍රාලයේ උපප්‍රාලයේ බරප්‍රදේශ 341කට මේ ඉන්න රාජ්‍ය සේවෙන් විශේෂිත පුහුණුවක් ලබා දීලා කරුණා කරලා ඔම්බුඩ්ස්මන් කෙනෙක් පත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දුක් ගන්නාරාල කෙනෙක්, මේ වගේ අහිංසක අම්මලට රුපියල් 150 මාසික බිල ලැබුණු අම්මලට 80000 බිලක් යවලා ඒ අම්මගේ විදුලිය විසන්ති කරලා අදට මාස 4යි. මේ දුක කියන්න කවුරුත් නැහැ. කවදාවත් මෙහෙම දේවල් කාර්යක්ෂම රජයක් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි සතුටු වෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ජනය නතර වීම පිළිබඳව. හැබැයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ වර්ජනය තුල අසහනයට, කම්පනයට, දුකට කනගාටුවට පත් වෙන්නේ මේ රටේ ගිලන් වෙච්ච ජනතාව. හැබැයි අපි මතක තියාගන්නට ඕන, විශේෂයෙන්ම
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් තිබෙනවා. සවන් දෙන්න, ඇහුම්කන් දෙන්න. ඔබ දන්නවද අද හිටපු හැටියේ අපේ රටේ තිබෙන දුෂ්කර සේවා රෝහල් ප්‍රමාණය 393 සිට අත්නෝමතික ලෙස 126කින් කප්පාදු කරලා තියෙනවා. දුෂ්කර සේවා කාලය බොහොම අමාරුවෙන් වෛද්‍යවරු යවන්නේ. ඒක එක අවුරුද්දක් කිව්වහම තමයි ඒගොල්ලෝ ගිහිල්ලා. ඒ අය උනන්දු වෙන්නේ මේ දුෂ්කර සේවයේ කටයුතු කරන්න. අද ඒක අත්නෝමතික ලෙස වසර 2ක් බවට පත් කරලා තිබෙනවා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව ඇමතිවරයා ඒ අදාළ වෛද්‍ය අංශත් සමග සාකච්ඡා කරන්න. අපි කිසිම දවසක කියන්නේ නැහැ වැඩ වර්ජන හරි කියලා. මොකද වැඩ වර්ජන වලින් විපතටපත් වෙන්නේ අසහනයටපත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. නමුත් මතක තබා ගන්න වැඩ වර්ජන පිළිබඳව එක පැත්තකට ඇඟිල්ල දික් කරනකොට අනිවාර්යෙන්ම ඊට වැඩිය විශාල වශයෙන් ඇමතිවරයාට ඇඟිල්ල දික් වෙනවා. මොකද මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගෙන් විසඳන්න ඕන ප්‍රශ්න. කොටින්ම කිව්වොත් රජයේ ස්ථාපිත කරන මාරුවීම් මණ්ඩල පැත්තක දමලා මාරුවීම් මණ්ඩල දේශපාලනීකරණය කරලා මාරුවීම් මණ්ඩල අද පැලවත්ත පක්ෂ කාර්යාලයට ගෙන යාම ඉතාමත්ම අශෝභනයි. ඉතාමත්ම අසික්කිතයි. වෛද්‍යවරුන්ගේ මාරුවීම් මණ්ඩල පැලවත්තට ගෙන යන එක නතර කරලා ඒ ස්ථාපිත විශේෂයෙන්ම ආයතන සංග්‍රහයට අනුකූලව ක්‍රියාත්මක වෙන මාරුවීම් මණ්ඩල ක්‍රියාත්මක කරන්නට රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා කටයුතු කරන්න. ඒ වගේම මම කියන්න කැමති අපි හැමදාම ඉල්ලීමක් කරනවා ඩෙන්ගු මර්ධන සහායකින්ගේ ප්‍රශ්නය විසඳන්න. 301ක් පමණ ඉන්නවා රැකියා ස්ථිරභාවය නොලබා. ඒ අයට කරුණා කරලා යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මම මේ කාරණාව කියන්නට ඕන විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සේවය කරපු කාන්තාවකට යම්කිසි හැරස්මන්ට් එකක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක හයිකෝට් ජජ් කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුව තුල ඒකේ පිළියම් තිබෙනවා සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් නෙමෙයි. නමුත් වර්බල් හැරස්මන්ට් සිද්ධ වෙලා තිබෙනවායි කියලා. හැබැයි ඒ වාර්තාවේ නිර්දේශ තිබෙනවා. කරුණා කරලා ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න. ඒ වාචිකව හිරිහැරයට ලක්වුණු ඒ කාන්තාවට තවත් කාන්තාවන්ට එවන් හිරිහැරයන් සිදු නොවන ආකාරයට කටයුතු කරන්න අපි මේ කතා කරන්නේ මේ රටේ 52% කාන්තා පරපුර වෙනුවෙන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ යුතුයකම් සම්භාරයත් ඉෂ්ට කිරීම රජයේ වගකීමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. Honorable Upari Samanasinghe.